කපුටු කොහෝ ජරමර කතන්දරේ කියන්න කලින් channel එක subscribe කරලා bell icon එක click කරන්න. ඔන්න එක මැද්දක ලස්සන ගමක් අසල හරිම ලස්සන වනාන්තරයක් පිහිටලා තිබුණා. මේ වනාන්තරයේ එක ලස්සන කපුටු ජෝඩුවකුයි තවත් ලස්සන කොහෝ ජෝඩුවකුයි ජීවත් වුණා. कोकिलयंगे कोकिलनादे हाँ कोकिलयंगे कोकिलनादे ඕනේ ඇත්තට වෙලා තියෙන දේ පුදුමාකාර සතුටක් නේ තියෙන්නේ. ඔව් නැතුව මේ වසන්ත කාලේ යන්නේ. කූඩුවක් හදන්න නැද්ද සින්දු කී කී ඉන්නේ? මොකටද කූඩු සොඳුරියේ ලා 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 ඕක නවත්තන්න කෝකිල. ඇයි මොකද? අපේ පැටව් වෙන්නත් ළඟයි යන්නේ කූඩුවක් හදමු. හරි කෝකිලා. කවුලි දැන් අපිට කූඩුවක් හදන්නත් වෙයි නේද? ඔව් අපේ පැටව් වෙන්නත් ළඟයි නේද? අපි අදම හොඳ තැනක් හොයන්න යමුකෝ. අර ගම ළඟ කජු ගහ ළඟ හොඳ නැද්ද? එතන නම් හොඳයි. එහෙනම් අපේ පැටවුන්ට පහසුවට ඉන්න අපි ලස්සන කූඩුවක් හදමු. එහෙනම් අපි අදම වැඩේ පටන් ගමු. ඔන්න කවුලයි දෙන්නා ලස්සන කූඩුවක් හදන්න හිතාගෙන හොඳම කෝටු කෑලි එකතු කරන්න පියාඹලා ගියා. ඔන්න ඉතින් කවුල හොඳම කෝටු කෑලි හොයාගෙන එන අතරේ කවුලි එයාලගේ කූඩුව හදන අත්ත ලෑස්ති කරනවා ලස්සනට කූඩුව හදන්න. ඔන්න ඉතින් ඊට පස්සේ කවුලි කවුලගෙන ආපු ලස්සන කෝටු එකතු කරලා හරි අපූරුවට එයාලගේ චූටි පැටවුන්ට ඉන්න ලස්සන කූඩුවක් ටිකෙන් ටික හදනවා. අවසානයේදී කවුලිගේ මහන්සියේ ප්‍රතිඵලයක් විදිහට හරි අපූරු ලස්සන කූඩුවක් නිර්මාණය වෙනවා. දැන් ඉතින් කූඩුවේ වැඩ ගොඩාක් දුරට ඉවරයි. ඉතින් කූඩුව තවත් ලස්සන වෙන්න දිලිසෙන දේවල් ටිකක් තිබුණා නම් හොඳයි කියලා කතා වුණු මේ ජෝඩුව ළඟ තිබුණ ගමට ගිහිල්ලා ලස්සන දිලිසෙන කාසි ඒ වගේම ලස්සන ගල් කැට ටිකකුත් එකතු කරගන්නවා. ඉතින් දෙන්න හිමින් ඇවිල්ලා එයාලගේ මේ පුංචි කූඩුව තවත් ලස්සනට සරසනවා. දැන් නම් කූඩුව බොහොම ලස්සනයි නේද කවුලි? ඔව්වනේ මං හිතුවටත් වඩා හොඳයි. එහෙනම් එච්චරයි. තව පුළුන් ටිකකුත් හොයාගෙන එමු. එතකොට හැමදේම සම්පූර්ණයිනේ. ඔන්න ඉතින් මේ විදිහට කවුල් ජෝඩුව එයාලගේ චූටි පැටව් පිළිගන්න ලෑස්ති වුණා. ඔන්න මේ අතරතුරේ කෝකිලාට එයාගේ දරුවෝ ලැබෙන දිනේ ටිකෙන් ටික ලං වෙනවා. දැන් නම් ඉතින් කෝකිල හොඳටම කලබල වෙලා. අනේ ඉතින් ඒ වුණාට සින්දු කිය හිටපු කෝකිල දැන් කූඩුවක් හොය ඇවිත්තට එහෙම තැනක් හොයාගන්න එක නම් එච්චර ලේසි වුණේ නෑ. කෝකිලා හොඳ තැනක් නෑ වගේනේ. ඒක තමයි අනේ මම කලින්ම කිව්වේ ඔයාට. කොහෙද ඉතින්? මම අර හරියට ගිහින් බලන්නම්. ඔයා මේ හරිය ඉන්න. මේ තියෙන්නේ කදිම තැනක්. පේන විදියට නම් කවුරුවත් නෑ. කොහොම පැටවුන්ට කියාපු කූඩුව. යන්න ඕනේ කෝකිලාට කියන්න. කෝකිලා අපේ පැටවුන්ට කූඩුවක් හම්බුණා. මෙහෙ එන්නකෝ කෝකිලා. කූඩුවක් හම්බුණා. ආයේ මොකට මහන්සි වෙනවද කූඩුව හදන්න? කූඩුවක් හම්බුණා. අනේ මේ මෙච්චර හදිස්සි වෙලාවේ බොරු කියන්නේ නැතුව ඉන්නවද? මම මොකටද බොරු කියන්නේ? ඔය ඇත්තමද? ඔව් කවුරුවත්ම නැති කූඩුව. කොහොම පැටවුන්ට කියාපු කූඩුව. එහෙනම් එතෙන්ටවත් යමු. මේ අතර පුළුන් ටිකත් ලෑස්ති කරගෙන කූඩුව හොඳට හදාගෙන කවුලි බිත්තර දාන්න සූදානම් වෙනවා. කවුලි බිත්තර දානකම් කවුල හරිම ආදරෙන් කෑම ගෙනල්ලා කවුලිට කවනවා. ඉතින් මෙයාලා හරිම ආදරෙන් පුංචි පැටව් පිළිගන්න සූදානම් වෙනවා. ඔන්න මේ අතරේ කෝකිලාවත් මේ වැඩේට කැමති කරගෙන ඒ කූඩුව තියෙන දිහාවට පියාඹගෙන එනවා. අනේ මන්ද මෙතන මොනව වෙයිද කියලා. මේ කෝකිල කරන වැඩ හින්දා තමයි සේරම. මගේ දරුවන්ට කරදරයක් වුණොත් සේරම ඉවරයි. ඔයා බය නැතුව ඉන්නකෝ කෝකිලා. අපේ පැටවුන්ට කිසි කරදරයක් වෙන්නේ නැහැ. අපි මෙතනට එනකොට බිත්තර දෙකක් තිබ්බට කුරුල්ලෙක් මෙතන හිටියේ නෑනේ. ඒක නිසා ඔයා බය නැතුව ඉන්න. හැබැයි ඔන්න මං කිව්වා
දරුවන්ට මොකක් හරි වෙලා තිබුණොත් නම් කෝකිල මම ඔයාව ඉතුරු කරන්නේ නැහැ. සින්දු කිය ඉන්නේ නැතුව කූඩුවක් හැදුවා නම් අපිට මේ අනුන්ගේ කූඩුව ඕනේ නෑනේ. කවුලන්ගේ සද්දේ ඇහුණු කෝකිලා සහ කෝකිල ඉක්මනින් එතනින් පියාඹලා ගියා. මේ මොකද්ද මේ අමුතු පාට බිත්තර දෙකක් තියෙන්නේ? මට මතක විදිහට නම් දැන් මේ බිත්තර දෙකයි එක්ක හතරක්වත් දැම්මද? කවුලි ඔයා බිත්තර 4ක් දැම්මද? ඕ ඉන්න බලන්න මට ගාන වැරදුනාවද්ද? 1යි 2යි 3යි 4යි. මෙතන 4ක් තියෙනවා. ඔන්න ඉතින් කොච්චර කොහොම වුණත් කවුලි හරි ආදරෙන් මේ බිත්තර 4 රැක්කා. ඉතින් අන්තිමේදී හරි ලස්සන කුරුළු පැටවු 4 දෙනෙක් මේ බිත්තර 4න් එළියට ආවා. අනේ අපේ මගේ චූටි පැටව් 4 දෙනාගේ ලස්සන කොච්චරනම් හුරතල්ද? කවුලි ඔය ලාපාට ඉන්න පැටවුන්ට එච්චර කන්න දෙන්න ඕනේ නැහැ. මේ නම් කපුටු පැටවු නෙමෙයි. පේන්නේ නැද්ද සද්දේ කැත? තද පාට කුරුල්ලෝ දෙන්නට විතරක් වැඩිපුර කවන්න. කෑ ගහන්න නැතුව ඉන්නවද? හැමෝම පොඩි පැටවුනේ. කිව්වහම කියපු දේ කරන්න. කොහොමද පැටව් දෙන්නෙක්ට විතරක් කවන්නේ අනිත් දෙන්න බඩගින්න ඉතින්? මේ කපුටු පැටවු නෙමෙයි. ඒක ඔයාලට තේරෙන්නේ නැද්ද? පේනවද? කොච්චර දුන්නත් මදි මේ අලු පාට කුරුල්ලන්ට. මෙතන නම් මොකක් හරි දෙයක් වෙලා තියෙනවා අපි නැති අතරේ. මං නම් පොඩ්ඩක්වත් කැමති නෑ මේ අලු පාට කුරුල්ලෝ දෙන්නට. කළු අයියේ දැක්කද? තාත්තා අපිට ආස නැතුව ඇති. ඒකනේ අම්මට කන්න දෙන්න එපා කිව්වේ. එහෙම දෙයක් නෑ ලොකු මල්ලි. ඔයා දුක් වෙන්නේ නැතුව ඉන්නකෝ. ඔව් අපි හැමෝම බෙදාගෙන කනවනේ. අනිත් දවසේ මගේ පංගුවත් ඔයාට දෙන්නම්කෝ. අඬන්න එපා ඉතින්. කෝකිලා ඔය කළු පාට කුරුල්ලෝ දෙන්නට වැඩිය කවන්න ඕනේ නැහැ. අනේ මේ කෝකිල මගේ තරහ උස්සන්න නැතුව ඉන්නවද? මේ ඉන්නෙත් පුංචි පැටව්. ඔයාට ඒක තේරෙන්නේ නැත් ඔච්චරටම. දැක්කද අදාවේ වෙන තාත්තේ? එයා අපිට කැතයි කිව්වා. ඒ වුණාට කළු අයියලා ගොඩක් ලස්සනයිනේ. ඒක තමයි. ඔය බරු. දැම්මම මේ කොහො පැටවු අරගෙන මෙතනින් යන්නයි කිව්වේ. අනේ ඔයා ටිකක් කටවහ ගන්නකෝ. නෑ මං කටවහන්නේ නෑ. අනේ මන්ද මමයි මහන්සි වෙලා කූඩු හැදුවේ. ආව මෙතන බිත්තර දාන්න. ඔයාලා ඔහොම රණ්ඩු කරොත් අපි කවුරුවත්ම ඔයාලා දෙන කෑම මොකුත් කන්නේ. ඔව් අපිට එපා. මටත් දෙපා. ඔව් අපි කන්නේ. පේනව නේද? දරුවෝ කියන්නේ හැමෝම දරුවෝ. අපිට නොතේරුණාට මෙයාලා හොඳට දන්නවා සමගියෙන් ඉන්න හැටි. අපේ වැරදි හින්දා දරුවෝ දුක් විඳිනවට නම් මං කැමතියි. මට සමා වෙන්න. මගේ කම්මැලිකම හින්දායි මේක උනේ. අන්තිමේදී අපිට බිත්තර දාන්න තරම් නැති වුණා. ඒකයි කෝකිලා මෙතන බිත්තර දැම්මේ. මට සමා වෙන්න දරුවනේ. හරි එහෙනම් දැන් මොනව කරන්නද? පැටවුනුත් දැන් ලොකුයිනේ. පැටවු ලොකු වෙලා ඉගිල්ලා යනකම් මේ කූඩුවේ හිටපු දෙන්න. එතකන් අපි දෙගොල්ලන්ට බැරියයි කෑම ගෙනත් දෙන්න. ඔන්න ඉතින් එදා ඉඳලා මේ චූටි පැටව් 4 දෙනාට අම්මලා තාත්තලා දෙගොල්ලන්ගෙන් බඩ පිරෙන්න කෑම හම්බුණා. එකම කූඩුවේ එකම අම්මගේ තාත්තගේ දරුවෝ වගේ හරිම ආදරෙන් සෙල්ලමින් කාලය ගත කරා. ටිකෙන් ටික මෙයාලා කූඩුවෙන් එළියට යන ලස්සන දවසක් උදා වුණා. ඔන්න ඉතින් එක කපුටු ජෝඩුවකගේ කොහෝ ජෝඩුවකගේ ජරමරේ මේ විදිහට ඉවර වුණා. ඉතින් මේ වගේ ලස්සන කතන්දර හැමදාම බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ලස්සනම ලස්සන කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා.